අද බර්ත්ඩේ ෆන්ක්ෂන් එකක් තියෙනවා අපි බෑන්ඩ් එකට. බලමු අද වැඩේ කොහමද වෙන්නේ කියලා. මුලින් බොට් එක ලෑස්ති කරගන්න යන්න ඕනේ. බෑන්ඩ් එක කොහමද ප්ලේ වෙන්නේ? අපි බලමු අද කොහමද අද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. යා. මුලින්ම කියන්නම් මම අරයි යන්නේ අද මොනවද කියලා සවුන්ඩ් සෙටප් එක. දෙකක් අරයි යනවා. බින්දෙකත් එක තව 15 ටොප් එකක් තියෙනවා ඒක අරයි යනවා. තව ඊට පස්සේ 12 පවර්ඩ් එකක් තියෙනවා. මයික් ස්ටෑන්ඩ් අපේ ඉන්ස්ට්‍රුමන්ට් ටික ඔන්න විදිහට තමයි. ලයිට් අපි ලයිට් සිස්ටම් එකකුත් දානවා. ඉතින් ලොකුවට ලයිට් දාන්නේ නැහැ. ඊටමත් ඒක අර කාම් විදිහට යන පොඩි ෆන්ක්ෂන් එකක් තියෙන්නේ. ඒකට අන්න ඒ විදිහට තමයි සවුන්ඩ් සෙටප් එක හයි කරගන්නේ. අපි බං එහෙනම් බට් එක ලෑස්ති කරගෙන පාටි එකට යන්න ලෑස්ති වෙමු. ඔන්න අපිට ඕන කරනේවා අපිට ඕන කරන බට් ටික අපි ඔක්කොම ලෑස්ති කරගත්තා. අපි යන් එන අද ෆන්ක්ෂන් එක තියෙන තැනට තාම වැඩි වෙලාවක් නැහැ. අපි යන් එන. මෙන්න මේ වගේ අවුට්ඩෝර් ඒරියා එක තමයි අද බර්ත්ඩේ ෆන්ක්ෂන් එක තියෙන්නේ. ඉතින් මේ වගේ තැනක බෑන්ඩ් එකක් ප්ලේ කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම බේස් බින් එකක් දාන්න ඕනේ. ඉතින් මම අන්න ඒ විදිහට 15 අඟල් 15 බේස් බින් එකක් පාවිච්චි කරනවා මේ වැඩේට. මේ ලොකේෂන් එක ගැන කියනවා නම් ඔයාලට Google Map එකේ සර්ච් කරන්න පුළුවන් ඔරිනා හොටෙල් මීගොඩ කියලා. එතකොට මෙන්න මේ ලොකේෂන් එක පෙන්නනවා. ඔන්න ඉතින් පාටි එක පටන් ගන්නවා. ලොකේෂන් එක ගැන කියනවා නම් හරියම නිදාස් තැනක්. මේ වගේ නිදාස් තැනකට මේ වගේ ක්ලාසිකල් මියුසික් එකක් ඔයාලටත් ඕනේ නම් මෙන්න මේ පහලින් පෙන්නන නම්බර් එකට අපිට කතා කරන්න. මේ වගේ ඔයාලගේ පාටි එකත් ලස්සන කරලා දෙන්න අපිට පුළුවන්. ඔය විදිහට පැය 5ක ෆන්ක්ෂන් එක අවසාන හෝරාව කරා ලඟ වෙනවා. ඉතින් ඒත් එක්කම අපිට ලැබිච්ච සංග්‍රහයත් එක්කම අපි අද පාටි එක අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. මෙන්න මේ විදිහට මෙන්න මේ සින්දුවත් අහගෙනම රස විඳලම ඔයාලගේ අද වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි අනිවාර්යයෙන්ම හම්බ වෙමු.